හොඳයි අපි අද කතා කරන්න යන්නේ පරිගණක ලෝකයේ ඇතුළටම ගිහින් බලන්න. අපි හැමදාම කරන බොහොම සරල දෙයක් ක්ලික් එකක්. ඒත් ඒ ක්ලික් එක පිටිපස්සේ තියෙන ඇදහිය නොහැකි තාක්ෂණික ගමන ගැන තමයි අපි අද එකට හොයා බලන්න යන්නේ. හිතලා බලන්න ඔයා send බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඇහැක් පියලෙන්න සැනින් මොකද වෙන්නේ? ඒක නිකන් මැජික් එකක් වගේ නේද? ඉතින් අපි යමු ඒ ඇදහිය නොහැකි ගමන පියවරෙන් පියවර දිගේ මවුස් එකේ ක්ලික් එකේ ඉඳන් ලෝකයේ අනිත් කොනට යනකම්ම. හරි. දැන් මේ ගමන පටන් ගන්න කලින් අපි ගමන් කරන වාහනේ ගැන පොඩ්ඩක් තේරුම් ගන්න ඕන නේද? ඉතින් මුලින්ම බලමු මොකක්ද මේ පරිගණකයක් කියන්නේ? ගොඩක් සරලවම කිව්වොත් පරිගණකයක් කියන්නේ හරියට වැඩකාර සූපවේදියෙක් වගේ. එයා මොකද කරන්නේ? අපි දෙන අමුදක්ත, ඒ කියන්නේ නිකම් data ටික අරගෙන ඒව සකස් කරලා අපිට ප්‍රයෝජනවත් තොරතුරක්, ඒ කියන්නේ information එකක් බවට පත් කරනවා. අමුද්‍රව්‍ය වලින් රසකෑමක් හදනවා වගේ වැඩක් තමයි. ඉතින් මේ පරිගණකයට තියෙන සුපිරි බලවල් මොනවද? එකක් තමයි වේගය. තප්පරයකට උපදෙස් මිලියන ගාණක් සකසනවා. අනිත් එක නිර්වද්‍යතාවය. හරියට දත්ත දුන්නොත් ප්‍රතිඵලය කවදාවත් වරදින්නේ නැහැ. ඒ වගේම තමයි කාර්යක්ෂමතාව. දවසේ පැය 24ම කිසිම මහන්සියක් නැතුව වැඩ. ඉතින් මේ සුපිරි බලවල් ටික එකතු වුණාම තමයි අද අපි මේ ජීවත් වෙන ඩිජිටල් ලෝකේ හැදිලා තියෙන්නේ. හරි. එහෙනම් අපේ ක්ලික් එකේ ගමන පටන් ගමු. පළවෙනි නැවතුම තමයි ආදානය. නැත්නම් input. සරලවම මේ තමයි අපි පරිගණකයට කියන විදිහ මෙන්න මේ දේ කරන්න කියලා. ඉතින් අපි කොහොමද පරිගණකයට කතා කරන්නේ? හිතන්න කීබෝඩ් එක. අපි ටයිප් කරනවා, මවුස් එක අපි ක්ලික් කරනවා, පොයින්ටර් එකේ හැම ගෙනියනවා, වෙබ්කෑම් එකෙන් අපි රූපය අල්ල ගන්නවා, මයික්‍රොෆෝන් එකෙන් අපේ කටහඬ අල්ල ගන්නවා. මේ හැම උපකරණයක්ම තමයි ආදාන උපාංග කියන්නේ. ඇත්තම කිව්වොත් මේවා තමයි අපේ භෞතික ලෝකයයි ඩිජිටල් ලෝකයයි අතරේ තියෙන පාලම. හරි. දැන් අපි උපදේශ ඇතුළට දුන්නා. දැන් මොකද වෙන්නේ? මේ උපදේශ කෙලින්ම යන්නේ පරිගණකයේ මොලේට. අපි ඒකට කියනවා මධ්‍ය සැකසුම් මේකකය. එහෙම නැත්නම් කවුරුත් දන්න විදිහට CPU එක. මේ CPU එකේ වැඩේ තේරුම් ගන්න මං හිතන්නේ හොඳම විදිහ තමයි අපි ඩිජිටල් කුස්සියක් ගැන හිතන එක. එතකොට මේ කුස්සියේ ඉන්න ප්‍රධාන සූපවේදියා තමයි CPU එක. එයා තමයි හැමදේම පාලනය කරන්නේ, හැමදේම මෙහෙයවන්නේ. ඉතින් මේ සූපවේදියා, ඒ කියන්නේ CPU එක වැඩ කරන්නේ පියවර 4ක චක්‍රයකට. මුලින්ම එයා වට්ටෝරුවයි අමුද්‍රව්‍යයි වැඩ මේසෙන් ගන්නවා. ඒ කියන්නේ උපදෙසුයි දත්තයි ගන්නවා. ඊළඟට ඒ වට්ටෝරුව කියවලා තේරුම් ගන්නවා මොකද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ උපකරණ පාවිච්චි කරලා උයන්න පටන් ගන්නවා. ඒ කියන්නේ උපදෙස ක්‍රියාත්මක කරනවා. අන්තිමටම හදපු කෑම එක ආපහු වැඩ මේසෙ උඩින් තියනවා. පුදුමම දේ තමයි අපි මේ කතා කරන පියවර 4 චක්‍රය ඇහැක් පියල්ලන වෙලාවට බිලියන ගාණක් වාරයක් සිද්ධ වෙන එක. දැන් අපේ මේ කුස්සියේ සූපවේදියාට වැඩ කරන්න තැන් දෙකක් තියෙනවා. එකක් තමයි වැඩ කරන මේසය, එහෙම නැත්නම් කවුන්ටරය. ඒක තමයි RAM එක. මේක తాවකාලිකයි. ඒ වෙලාවේ කරන වැඩේට විතරයි. අනිත් තැන තමයි pantry. ඒ කියන්නේ storage. මෙතන තමයි හැමදේම ස්ථිරවම ගබඩා කරලා තියෙන්නේ. ඉතින් සූපවේදියා කරන්නේ පැන්ට්‍රියෙන් ඕන දේවල් අරගෙන වැඩමේසෙ උඩ තියාගෙන වැඩ කරන එක. RAM එක වේගවත්, හැබැයි කරන්ට් එක ගියාම ඒකේ තියෙන දේවල් ඔක්කොම මැකිලා යනවා. ස්ටෝරේජ් එක හිමින්, හැබැයි ඒකේ දේවල් ස්ථිරවම තියෙනවා. හරි. දැන් අපේ සූපවේදියා උයලා ඉවරයි. දැන් මොකද වෙන්නේ? දැන් තියෙන්නේ ප්‍රතිඵලය බලන්න. ඒ වගේම ඒක පස්සේ පාවිච්චි කරන්න, සුරක්ෂිතව තියාගන්න. ඒ කියන්නේ ප්‍රතිදානය සහ ආචරණය. පරිගණකයේ දෙන ප්‍රතිඵල, ඒ කියන්නේ output අපිට ප්‍රධාන විදි දෙකකට දකින්න පුරුවන්. එකක් තමයි soft copy එක. ඒ කියන්නේ මොනිටරේ තිරේ පේන දෙයක්. අපිට අල්ලන්න බෑ. අනිත් එක තමයි hard copy එක. ඒ කියන්නේ printerෙන් ගත්ත කඩදාසියක් වගේ. අපිට අතින් අල්ලන්න පුරුවන් භෞතික දෙයක්. දැන් අපි කතා කරමු pantry ගැන. ඒ කියන්නේ storage ගැන. මේකේ තාක්ෂණය කාලෙන් කාලයට කොච්චර වෙනස් වෙලාද කියලා බලන්න. මුලින්ම තිබ්බේ කැරකෙන චුම්බක තැටි. ඒ කියන්නේ hard disk drive. ඊට පස්සේ ආවා ලේසර් කිරණ වලින් වැඩ කරන DVD, Blu-ray වගේ දේවල්. අද වෙනකොට අපි පාවිච්චි කරන්නේ කිසිම චලනීය වෙන කොටසක් නැති සුපිරි වේගවත් ඝන තත්ත්ව දාවක. ඒ කියන්නේ SSD. පරිගණකයක වේගයට මේක කෙලින්ම බලපානවා. හොඳයි, මෙච්චර වෙලා අපි කතා කළේ එකම එක පරිගණකයක් ඇතුලේ වෙන දේවල් ගැන. හැබැයි අපි send ක්ලික් කරාම ඒ තොරතුරු අතර නතර වෙන්නේ නැහනේ. ඒක වෙන පරිගණකයකට යන්න ඕන. ඊටන් කොහොමද මේ දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ? අපි දැන් ඒ ගැන බලමු. මුලින්ම තියෙනවා සරලම ක්‍රමය. එක පාත. එහෙම නැත්නම් simplex.
මේක හරියට එක පැත්තකට විතරක් තියෙන පාරක් වගේ. හොඳම උදාහරණය තමයි රේඩියෝ එක. විකාශනාගාරයෙන් අපිට සින්දු එවනවා ඒත් අපිට ආපහු හෙට මොකොත් කියන්න බෑ. දත්තේ යන්නේ එක දිශාවකට විතරයි. ඊළඟ ක්‍රමය තමයි අර්ධ ද්විපත නැත්නම් half duplex. මේක හරියට walkie talkie එක පාවිච්චි කරනවා වගේ. දෙපැත්තටම කතා කරන්න පුළුවන්. හැබැයි එකම වෙලාවෙ බෑ. එක්කෙනෙක් කතා කරලා ඕවර් කිව්වට පස්සේ තමයි අනිත් කෙනාට කතා කරන්න පුළුවන් වෙන්නේ. අවසාන වශයෙන් බලවත්ම ක්‍රමය තමයි පූර්ණ ද්විපත. ඒ කියන්නේ full duplex. මේක හරියට සාමාන්‍ය ෆෝන් කෝල් එකක් වගේ. දෙන්නටම එකම වෙලාවේ කිසිම බාධාවකින් තොරව කතා කරන්න පුළුවන්. අද අපි දකින අන්තර්ජාලයේ තියෙන දැවැන්ත පද්ධතිය පදනම වෙන්නේ මේ ක්‍රමය තමයි. ඉතින් අපි දැන් කතා කරපු මේ sannivedana ක්‍රම නිසා තමයි පරිගණකවලට පුළුවන් වෙන්නේ එකිනෙකත් එක්ක සම්බන්ධ වෙලා ජාල හදාගන්න. මේ ජාල නිසා තමයි එක කාමරයක දින පරිගණකයක් ලෝකයේ අනිත් පැත්තේ තියෙන පරිගණකයක එක කතා කරන්නේ. මේ ජාලත් ඒවායේ විශාලත්වය අනුව ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා. පොඩි මේක තමයි LAN. ඒ කියන්නේ දේශීය ප්‍රදේශ ජාලය. හිතන්න ඔයාගේ ගෙදර Wi-Fi එකට සම්බන්ධ වෙලා තියෙන ෆෝන් එක, ලැප්ටොප් එක, ඒ ඔක්කොම එක LAN එකක්. ඊට වඩා ටිකක් ලොකු වුණාම නගරයක් පුරා පැතිරුණු ජාලයකට අපි කියනවා MAN කියලා. හැබැයි මේ ඔක්කොම එකට සම්බන්ධ කරලා මුළු ලෝකෙම ආවරණය කරන දැවැන්තම ජාලය තමයි WAN. ඒ කියන්නේ පුළුල් ප්‍රදේශ ජාලය. අපි කවුරුත් දන්න අන්තර්ජාලය කියන්නේ ලෝකයේ තියෙන ලොකුම WAN එකක්. දැන් මේ අහන්න මේක ඇත්තටම හිතා ගන්න අමාරු දෙයක්. ගණන් බලලා තියෙන විදිහට 2025 වෙනකොට මේ ගෝලීය ජාලයට සම්බන්ධ වෙලා කියන උපාංග ගණන බිලියන 50ක් පණිනවලු. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ටම උපාංග 6කටත් වඩා වැඩි ගාණක්. එහෙමනම් අපි දැක්කා එකම එක සරල ක්ලික් එකකින් පටන් ගත්ත ගමන පරිගණකයේ මොලේ හරහා ගිහින් මුළු ලෝකෙම වෙලාගත්තු දැවැන්ත ජාලයක් දිගේ ගමන් කරලා අවසන් වෙන විදිහ. මේ හැම තාක්ෂණයකම අරමුණ එක දෙයයි ඒ තමයි සම්බන්ධතා ගොඩනගන එක. ඉතින් අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉදිරි කරන්නම් මේ තරම් ඩිජිටල් සම්බන්ධතා තියෙන ලෝකෙක නැතුවම බැරි. ඒ එකම එක සම්බන්ධතාවය මොකද්ද?